අපිටම වද දෙන බංගලියෝ ඊයේ දවසේ බංගලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය පැවැත්වුණා. එම තරගයේදී බංගලාදේශ කණ්ඩායම තියුණු ජයක් අත්කර ගැනීමට හැකි වුණා. මුලින්ම පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී ලකුණු 154ක් විකට් 5ට ලබා ගත්තා. එහිදී ප්‍රහාරාත්මක ආරම්භය ලබාගත් මුල්පෙළ ප්‍රතිකරුවන් හොඳ ලකුණු තත්ත්වයක් කරා රැගෙන ගියා. ලකුණු 170ක් පමණ ඉලක්කයක් ලබා දීමට පුළුවන් වුණත් අවසන් මොහොතේදී ලකුණු 154කට සීමා වීමට සිදු වුණා. පිළිතුරු වෙනුම ක්‍රීඩා කර ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පන්දු වාර 20 අවසානයේ සියලුම ක්‍රීඩකයන් දෙවි ලකුණු 146ක් පමණයි. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට බංගලාදේශ කණ්ඩායමට එන්නට පුළුවන් වුණා. යම් හේකින් බංගලාදේශ කණ්ඩායම පරාද වූයේ නම් ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම යන කණ්ඩායම් දෙක සුපර් 4 වටේට ඉදිරිපත් වෙනවා. නමුත් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය අනුව සුපර් 4 වටේට ගමන් කරන්නේ කුමන කණ්ඩායමද යන්න තීරණය කිරීමට සිදු වෙනවා. යම් හේකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරොත් බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් 4 වටේට ගමන් කරනවා. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවහොත් වැඩි ලකුණු පරතරයකින් පරාජය වුවහොත් බංගලාදේශ කණ්ඩායම හට රන් රේට් එක අනුව බංගලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සුපර් 4 වටේට ගමන් කිරීමට පුළුවන් වෙනවා. හෙට දින පැවැත්වෙන ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරමු.